බුද්ධිමත් කීර්ති ප්‍රේහෙලිකාව විසදූ හැටි. එකමට්ට එක දවසක අන්දර කීර්ති නම් වූ බුද්ධිමත් තරුණ ගැමි පිරිමි ළමයෙක් වෙනත් කිසිවෙකුට විසඳිය නොහැකි ගැටලු තම නුවණින් විසඳීම නිසා ප්‍රසිද්ධියට පත්විය. ගමේ ගම්ප්‍රධානියා විසින් ගම්වාසීන් කිසිවෙකුටත් විසඳීමට නොහැකි වූ ඊතා අපහසු ප්‍රහේලිකාවක් ඉදිරිපත් කරයි. සෙනග නොසන්සුන්ව කල්පනා කරන අතරතුර කීර්ති සංසුන් විශ්වාසයකින් යුතුව ප්‍රහේලිකාවේ සෑම අංශයක්ම පරීක්ෂා කර බලයි. තම තීරණ බුද්ධිය භාවිතා කරමින් කීර්ති සැඟවුණු යාන්ත්‍රණය සොයාගෙන ප්‍රහේලිකාව විසඳන අතර එය සෑමදෙනාම විස්මයටපත් කරයි. හදිසියෙම ගම්වැසියන් වාර්තා කරන්නේ රාත්‍රී කාලයේදී තම ගබඩා කර ඇති ධාන්‍ය අద్භූත ලෙස අතුරුදහන් වන බවයි. කීර්ති ධාන්‍ය ගබඩාව පරීක්ෂා කර බලා වනයේ දෙසට දිවෙන යන්තම් පෙනෙන අඩිසටහන් කීපයක් සොයාගනී. සොරාව හෙළිදරව් කර ගැනීමට අධිෂ්ඨාන කරගත් කීර්ති නිර්භීතව එම අඩිපාරොස්සේ වනය තුලට යයි. ධාන්‍ය සොරකම් කරන තැනැත්තා ආහාර සොයමින් සිටින බියටපත් වූ වල් ඉත්තෑවෙක් බව කීර්ති සොයාගනී. එම සතාට හානියක් කරනවා වෙනුවට ඉත්තෑවා ආරක්ෂා කරගනිමින් ධාන්‍ය ආරක්ෂා කර ගැනීමට කීර් ක්‍රමයක් යොදයි. ධාන්‍ය ආරක්ෂා වූ පසු සහ ඉත්තේවාට හානියක් නොවූ පසු ගම්වැසියෝ කීර්තිගේ ප්‍රඥාව සහ කරුණාව සමරවේය.